අඹ ගස් වල මල් පිපෙනවා ගෙඩි හදනවා මේක කොහොම කීප සැරයක් අපි කියලා ඇති කියන්න අවශ්‍යත් නැහැ ඒක දන්නවා. අද මේ කියන්න හදන්නේ වෙන පණිවිඩයක්. අඹ මල් පිපෙන්නේ මාර්තු අප්‍රේල් කොහෙද? ඊ නිරිතදිග මෝසම් සුළඟ බලපාන කලාපයේ. ඒ කියන්නේ බල්ලන්දිවයිනේ බස්නාහිර කලාපයේ යටියන්තොට කෑගල්ල එතකොට සබරගමුව ඔය වගේ පැතිවල මල් පිපෙන්නේ අඹ මල් පිපෙන්නේ සිංහල අවුරුද්දට අපි අඹ ගෙඩි දෙනවා ලාවට අඹ ගෙඩි දෙනවා මේක ඕනම කෙනෙක් දන්නවා. එතකොට ඒක හැදෙන්න කලින් පරිසරයේ වෙනසක් වෙනවා. ඒ පැත්තේ තියෙන ගස් ඒ කියන්නේ වතුර වැඩිපුර උරන ගස් ඒ කියන්නේ රබර් ගස් ඇඹරල්ල ගස් වගේ ඒවා කොළ හලනවා. ඒ කොළ හලලා ඉවර වෙලා තමයි මල් පිපෙන වැස්සත් එක්කම සංවහන වැස්සට මල් පිපෙන්නේ. එතකොට සංවහන වැස්සට මල් පිපෙනකොට එහෙම පිපෙන හේතුව ඉඩෝරේට බය වෙලා ඊට පස්සේ වැස්ස එනකොට මේ මල් පිපෙනවා කියන කාරණාව තමයි සාමාන්‍යයෙන් අපි පරිසර විද්‍යාඥයෝ හැටියට දකින්නේ. නමුත් මේ අරුමයක් තියෙනවා. අපි ඉන්නේ අද මේ ඒ පැත්තේ නෙමෙයි දිවයිනේ. දිවයිනේ අනිත් පැත්ත බව නැගෙනහිර බැවුනේ. මේ ඉන්නේ ඇත්තටම අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඹ ගස්වල මල් පිපෙන්න ඕනේ මාර්තු අප්‍රේල් නෙමෙයි අගෝස්තු සැප්තැම්බර්. ඒ කියන්නේ මාස් කන්නට. මෙහෙ අඹ හැදෙන්නේ ඒ කාලෙට. නමුත් මම දකිනවා මේ සීහල ගම්මානේ මේ සැරේ හැම අඹ ගහකම කන්න දෙකම හරියට මල් පිපෙන්න ගත්තා. ගිය කන්නේත් හොඳටම ගෙඩි තිබ්බා. මේ සැරේත් හොඳටම ගෙඩි හැදෙනවා මේක අහම්බයක්. එතකොට මේ අහම්බ සිදුවීම තුළ අපි වටහා ගන්න තියෙන එක දෙයක් තියෙනවා. දැන් ලස්සනට මේ මල් වත්තක් වගේ අඹ වත්තක් වගේ නේද? තව ටිකක් මේ හරි හොඳයි. අර ගහෙත් එහෙමයි. මේ ටික ඔක්කොම බැලුවොත් එහෙමයි. එතකොට මේකෙන් අපි වටහා ගන්න ඕනේ පරිසරය කාලගුණ විපර්යාස වලට සංවේදී. ඉතා ඉක්මනින් ඒගොල්ලන්ට පේනවා. මම තේරෙනවා මේක. මම තේරෙන භාෂාවෙන් කිව්වොත් අනතුරක් වෙන්න කලින් දැනුම් දෙන උපකරණයට අපි කියනවා සෙන්සර් කියලා. එහෙනම් සෙන්සර් කියන වචෙන් තමයි ඇත්තට මිනිසුන්ට තේරෙන්නේ. අනතුරකට කලින් සෙන්සර් එක වැඩ කරනවා. සමහර දැන් වාහනක් තියෙනවා වෙන්න ඉස්සෙල්ලා බ්‍රේක් එක වදිනවා. බ්‍රේක් එකට වැටලා බ්‍රේක් කරනවා. ඒ වගේ මටත් මේකත් පරිසරවේදියෙක් හැටියට සෙන්සර් එක. කාලගුණ විපර්යාසය සිද්ධ වෙනවා. මම අහස තියා බලනවා. අහස සම්පූර්ණ කැටි වලාකුළු. එක දිගට ගමන් කරන මේ මෝසම් වලාකුළු නෙමෙයි. හැම පැත්තෙම එනවා. හොඳ හොදිසියෙන් ඉන්නවා. විදුලි කොටනවා. ඉතින් මේ වෙලාවේ විදුලි කොටන්න බෑ. විදුලි කොටන්නේ සංවහන වැස්සක. සංවහන වැස්සේදී වෙන්නේ මේ හතර පැත්තෙම වලාකුළු ඇවිල්ලා දනටින ආරෝපණ වෙනස් මේ වැදෙනකොට විදුලි කොටනවා. දැන් මේකත් සිද්ධ වෙනවා. එන කාලගුණේ ලොකු විපර්යාසයක් වෙලා. දිත්වා සුනි කුලාටුවත් එක්කලා ඇතිවෙච්ච විපර්යාසයක් කියන එක බොහොම පැහැදිලි. සාමාන්‍යයෙන් කුලාටුවක් ඇවිල්ලා ගියාට පස්සේ ඇති වෙන කාලගුණ විපර්යාසය නැවත ඒ පරණ විදිහට එන්න ටික කාලයක් යනවා. මේක තමයි අපිට දෙන්න තියෙන ජීවමාන සාක්ෂිය.